හයි කට්ටිය ඉතින් මොකද වෙන්නේ ඔන්න මූවි සෝන් LK YouTube channel එකෙන් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද අරගෙන ආවේ 2025 අවුරුද්දේ මම නැත්තම් මේ අවුරුද්දේ රිලීස් වෙච්ච Wolfman කියන සුපිරිම මූවි එක. ඉතින් අපිට කුතුහලයෙන් බලාගෙන යන්න පුළුවන් හොඳ මූවි එකක් මේක. අද අපි මේක රිවිව් කරන්නයි යන්නේ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනි ඔයාමගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔන්න මූවි සෝන් LK YouTube channel එක මේ දැම්ම subscribe කරලා මට support එකක් දෙන්න. ඉතින් movies TV series මේ වගේ දේවල් දිගටම බලන්න පුළුවන් channel එකත් එක්ක set වෙලා හිටියොත් ඉතින් අනිවාර්යෙන්ම subscribe කරලා support එකක් දෙන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න සහ ෆිල්ම් එක බලලා අවසාන වශයෙන් ඔයාගේ අදහස comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු මූවි එක බලන්න. ෆිල්ම් එකේ ස්ටාර්ටින් සීන් එක අපිට වෙන්නනවා තාත්තෙක් සහ එයාගේ පුතා දඩේමේ ගිහින් තියෙනවා. ඉතින් ඔන්න මෙයාගේ පුතා දැන් මුවෙක් දැකලා ඒ මුවාව දඩයම් කරන්න එයා පස්සෙන් යනවා. තාත්තට තේරෙනවා මේ වෙලාවේදී මොකක් හරි අමුතු දෙයක් මෙතන එන්න යන්නේ කියලා. ඒක තාත්තා දන්නවා. හැබැයි අපිට කතාවේදී මෙතන පෙන්වන්නේ ඒක හරියට මොකද්ද කියලා. මෙයාලා මේ දඩයම් කරන තැන මුරපොලක් වගේ පොඩි තැනක් තියෙනවා. ඉතින් මෙයාලා මෙතෙන්ට යනවා. මෙයාලා ගාවට සතෙක් එන්න යන්නේ කියලා අපිට තේරෙනවා. තාත්තා ඒම් එක අල්ලගෙනම ඉන්නවා. ඒ සතා උඩට ආවොත් සතාට වෙඩි තියලා දාන්න. තාත්තා හැබැයි මේක ගැන මීට වඩා දෙයක් දන්නවා. ඉතින් මේ සතා මෙයාලා ඉන්න තැනට එන්න යනවා වගේ දෙයක් පෙන්නලා ඒත් ඒක එකපාරම නැති වෙනවා. ඒ කියන්නේ සද්දයක් ඇවිල්ලා ඒ සද්ද නැති වෙනවා. ඉතින් ඒ කියන්නේ සතා මෙතනින් එකපාරම ගිහින් තියෙනවා. ඊට පස්සේ සීන් එකේ අපිට පෙන්නනවා තාත්තා එයාගේ යාළුවෙක්ට මේ විස්තරය කියනවා වෙච්ච දේ ගැන. ඉතින් තාත්තා කියනවා එයා හිතුව සතාම තමයි එතන හිටියේ කියලා. කවුද මේ සතා කියලා අපිට ඉස්සරහට දැනගන්න පුළුවන්. ඉතින් මේ තාත්තගේ නම තමයි ග්‍රේඩි, පුතාගේ නම බිලි. බිලිගේ තාත්තට ඕනේ කොහොම හරි අර සතාව ඉවරයක් කරලා දාන්න. මොකක් වෙන්නේ නැද්ද? එතනින් අවුරුදු 30කට පස්සේ වෙන දේ තමයි දැන් පෙන්වන්නේ. බිලි ඉන්නවා. බිලි ලොකු වෙලා ඒ වගේම එයාට ලස්සන දුවෙක් එහෙමත් ඉන්නවා අපිට පෙන්වනවා. ඒ වගේම මේ තාත්තයි දුවයි ගොඩක් ආදරෙන් ඉන්නේ කියලා අපිට තේරෙනවා. බිලිගේ දුවගේ නම තමයි ජින්ජර්. ඒ වගේම එයාගේ වයිෆ් ඉන්නවා. වයිෆ්ගේ නම චාලට්. ඒ වගේම බිලිගේ වයිෆ් චාලට්ට වැඩි වෙලා ගෙදර ඉන්න ලැබෙන්නේ නැහැ. මොකද එයාගේ ජොබ් එක නිසා එයා ගොඩක් බිසි වෙලා ඉන්නේ. ඒක නිසා මේ දුව ජින්ජර් ගොඩක්ම ඉන්නේ එයාගේ තාත්තා බිලි එක්ක තමයි. ඉතින් බිලිගේ තාත්තා අතුරුදහන් වෙලා තිනවා. ඒ වගේම එයා මිය ගිහින් කියලා බිලිට ආරංචි වෙලා බිලි කලින් පොඩි කාලේ හිටියේ ගමක. නමුත් දැන් මෙයා ඉන්නේ ටවුන් එකනේ. මෙයාට දැන් ආරංචිය ලැබිලා තිනවා මෙයාගේ තාත්තා මිය ගිහින් කියලා. බිලිගේ දුව අහනවා තාත්තා ඔයා දුකින්ද ඉන්නේ කියලා. තාත්තා කියනවා ඔව් මං ගොඩක් දුකින් ඉන්නේ මේ වෙච්ච දේ ගැන කියලා. එතනින් පස්සේ අපිට පෙන්නනවා බිලි සහ චාලට් අතර දෙන්නගේ කතාවක්. ඉතින් බිලි කියනවා මට දැන් ඉතුරු වෙලා ඉන්න එකම පවුල ඔයාලා දෙන්න කියලා. ඒ කියන්නේ චාලට් සහ බිලිගේ දුව. බිලි කියනවා අපි ටිකක් සතුටින් නිදහසේ ඉන්න ඕනි. ඒ නිසා එයාගේ තාත්තගේ ගමට යමු කියලා. ඒ කියන්නේ අර ගම්මානයට යන්න තමයි බිලිට දැන් උවමනා කරලා තින්නේ ටික කාලයකට. බිලි ගැනත් හිතලා චාලට් අවසානයේදී කැමති වෙනවා බිලි කලින් හිටිය ගමට යන්න. ඒ කියන්නේ බිලිගේ තාත්තගේ ගෙදරට යන්න තමා දැන් මෙයාලා හදන්නේ. එතනින් සීන් එක කට් කරලා අපිට පෙන්නනවා ඔන්න මෙයාලා දැන් යන්නේ අර ගමට. ඉතින් කට්ටිය සතුටින් යනවා වාහනේට වෙලා කතා කර කර මේ වෙලාවේදී අම්මයි තාත්තයි දුවත් එක්ක විහිළු කර කර මේ වෙලාවේ යනවා. ඒක තැනකදී මෙයාලගේ පාර ඉස්සරහින් වහලා තියෙනවා. ඉතින් මෙයාලා මැප් එක ඕපන් කරගන්න බලනවා. හැබැයි සිග්නල් එහෙම නැහැ. ඒ වගේම බිලි කියනවා එයාට මේ තැන හුරු පුරුදුයි කියලා. ඉතින් මෙතන මුරපොලක් තියෙනවා. මෙතන ඉන්නවා මිනිස්සෙක්. කොහොම හරි මේ මිනිස්සයා මෙයාව දැකලා මෙයාලා ළඟට එනවා. ඒ වගේම මෙයා ගාව තුවක්කුවක් එහෙමත් මෙතනදී තියෙනවා. බිලි කියනවා අර මිනිස්සයාට මම ග්‍රේඩි ලෙවල්ගේ පුතා. ඉතින් මගේ තාත්තයි ගෙදරට යන හැටි මට දැන් හරියට මතක නැහැ. ඒ හින්දා උදව් කරන්න කියලා. ඉතින් කොහොම හරි අර මිනිස්සයා කියනවා මම දන්නවා යන හැටි මං ඔයාලට උදව් කරන්නම් කියනවා. ඒ වගේම බිලිගේ වයිෆ් සහ දුව පොඩ්ඩක් අර මිනිස්සයාට බයයි වගේ දෙයක් මෙතනදී අපිට තේරෙනවා. ඉතින් ඔන්න කට්ටිය යන ගමන් කතා කර කර යනවා. අර මිනිස්සයා කියනවා මේ ගමේ අద్భుත දේවල් වෙනවා. නරක සත්තු ඉන්නවා. ඒ වගේම විවිධ ලෙඩ රෝග වගේ දේවල් තියෙනවා. ඔය වගේ දේවල් කී යනවා. ඉතින් මේ වෙලාවේදී මේ විදිහට මෙයාලා යද්දී මෙයාලාගේ ඉස්සරහට එනවා අමුතු සතෙක් වගේ එක්කෙනෙක් වාහනේ ඉස්සරහට. ඉතින් ඊට පස්සේ වාහනේ පල්ලමක් වගේ තැනකින් පහළට ඇදිලා යනවා. බිලි අහනවා එයාගේ වයිෆ් ගෙන් සහ දුවගෙන් ඔයාලා හොඳින් නේද? ඔයාලට ප්‍රශ්නයක්ද කියලා අහනවා. මේ වෙලාවේ මෙයාලට පාර පෙන්නන්න ආපු මිනිස්සයා වැටෙනවා වාහනෙන් එළියට. බිලි කියනවා එයාගේ වයිෆ්ට සහ දුවට වාහනේ උඩට නැග ගන්න කියලා ඉක්මනට. ඉතින් මෙයාලට හිතා ගන්න බෑ අර අමුතු සතා කොහෙටද ගියේ කියලා. ඒත් එක්කම අර සතා ඇවිල්ලා බිලිගේ වාහනේ ජනේලෙට ඇටැක් කරනවා. ඉතින් මේකෙන් බිලිගේ අතට පොඩ්ඩක් ඩැමේජ් එකක් වෙනවා. ඒ වගේම අර වැටුණු මිනිස්සයා අර සතා ඇවිල්ලා කැලේ පැත්තට ඇදගෙන යනවා. ඉතින් එයාගේ කතාව ඉවරයි එතනින්. මෙයාලට මේ වෙලාවේදී කර කියා ගන්න දෙයක් නැතුව යනවා. ඉතින් අර සතා ගියපු වෙලාවෙන් ප්‍රයෝජනය අරන් මෙයාලා කොහොම හරි දුවලා හරි බේරෙන්න තමයි try එක දෙන්නේ දැන්. බිලිගේ තාත්තගේ ගෙවල් වලට ලං වෙලාව තමයි මේ සිද්ධිය වෙන්නේ. ඉතින් කොහොම හරි මෙයාලා දැන් ඔන්න ගෙදර දකින්නවා. ඉතින් මෙයාලා ඉක්මනට ගෙදර ඇතුළට දුවන්න තමයි try කරන්නේ. අර සතත් මෙයාලගේ පස්සෙන් පන්නගෙන වෙනවා. ඉතින් ඔන්න බිලිට පුළුවන් වෙනවා කොහොම හරි යාගේ ගෙදර දොර අරගන්න. ඊට පස්සේ මෙයාලා ඔක්කොම ඉක්මනට ගේ ඇතුළට යනවා.
හැබැයි මෙයාලට තේරෙනවා අර සතා තාමත් ගිහින් නැහැ කියලා. එයා එක එක සද්ද කරනවා මෙයාලට ඇහෙනවා. බිලි එකටම කරන්නේ ගෙදරට කරන්ට් එක ලබා ගන්න එක. ඉතින් එයාලගේ ජෙනරේටර් එකක් වගේ දෙයක් තියෙනවා. ඒක ඔන් වෙලා ගෙදරට කරන්ට් එක ලබා ගන්නවා මෙයාලා එකටම. එතනින් පස්සේ බිලිගේ වයිෆ් චාලට් අහනවා මොකෙක්ද සතා කියලා. ඉතින් ඊට පස්සේ බිලි කියනවා ඌ හරියට නිකන් මිනිස්සෙක් වගේ හිටගෙන හිටියා. හැබැයි ඌ මිනිස්සෙක් වෙන්න බෑ. ඒක එයාටත් හිතා ගන්න බෑ කියලා තමයි බිලි කියන්නේ මේ වෙලාවේදී. ඊට පස්සේ මෙයා කරන්නේ මෙයාලගේ දොරට කබඩ් එකක් වගේ දෙයක් තියෙන එක. මොකද අර සතා කොයි වෙලේ මෙයාලට ඇටැක් කරයිද කියලා හිතා ගන්න බෑනේ. අන්න ඒ නිසා මෙයා එහෙම කරනවා. මෙයාලට උදව් ගන්න ඕනි කාගෙන් හරි. හැබැයි මෙයාලට ෆෝන් සිග්නල් නැහැ. මේ වෙලාවේදී මෙයාලා කරන්නේ මෙයාලා ගාව සංවේදන උපකරණයක් වගේ දෙයක් තියෙනවා. මෙයාලා ඒකෙන් try කරනවා කාවා හරි සම්බන්ධ කරගෙන උදව්වක් ගන්න. බිල්ට මේ වෙලාවේදී එනවා අමුතු ගඳක්. බිල් ගිහින් බලනවා මොකද්ද මේ කියලා. ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා පරණ මස් වගේක් තියෙනවා. බිල්ට මේ වෙලාවේදී කන්න දෙයක් හම්බ වෙනවා. බිල් එක කෑවට පස්සේ යාගේ දතක් ගැලවිලා යාගේ අතට එනවා. චාලට් මේ වෙලාවේදී ගෝස් කැල්ලක් වගේ දෙයක් දෙනවා බිල්ගේ අර දත ගැලවුණු තැනින් තියාගන්න. ඒත් එක්කම චාලට් දකිනවා බිල්ගේ අතේ තුවාලයක් තියෙනවා කියන එක. සතා ඇටැක් කරපු වෙලාවේ වීදුරුවකට මේක වෙන්නේ නැති කියලා කියනවා. හැබැයි චාලට් නම් කියන්නේ මේක එහෙම දෙයක් නෙවෙයි මේක වෙන විදිහකට වෙච්ච තුවාලයක් වෙන්න ඕනි කියලායි. කොහොම හරි ඔන්න චාලට් මෙයාගේ තුවාලෙට බෙහෙත් දානවා මේ වෙලාවේදී. ඉතින් අපිට බලා ගන්න පුළුවන් බිලීගේ හැසිරීම එන්න පොඩ වෙනස් වෙනවා. මෙයාට පොඩි සද්ද එහෙම හොඳට ඇහෙනවා. ඒ වගේම මෙයාට ගඳ සුවඳ හොඳට දැනෙනවා. මේ වගේ වෙනස්කම් කීපයක් අපිට පොඩ බලා ගන්න පුළුවන් වෙනවා මෙයාගෙන්. චාලට් සහ දුව මේ වෙලාවේදී පොඩ්ඩක් නිදාගෙන ඉන්නවා. ඉතින් එතෙන් යනවා බිලි ගිහින් චාලට්ට කියනවා සද්ද කරන්න එපා කියලා. බිලීට මේ වෙලාවේ පොඩි සද්ද වුණත් ගොඩක් හොඳට ඇහෙනවා. බිලීට ඇහෙනවා අඩි සද්දයක් වගේ එළියෙන්. ඉතින් අර සතාගෙන් මෙයාලට බේරුමක් නෑ. ඌ මේ ගෙදරින් යන පාටක් අපිට පේන්නේ නැහැ. බිලීට දොරගාවින් සද්දයක් ඇහෙන නිසා බිලී එතෙන්ද ගිහින් අහගෙන ඉන්නවා. ඒත් එකපාරම අර සතා බිලීට ඇටැක් කරන්න හදනවා මේ වෙලාවේදී. ඉතින් චාලට් කොහොම හරි මිටියකින් ගහලා අර සතාගෙන් බිලීව මේ වෙලාවේ බේර ගන්නවා. බිලීගේ හැසිරීම වෙනස් කියලා දැන් චාලට්ට පොඩ තේරෙනවා. ඉතින් ඔන්න බිලීට සිහිය නෑ මේ වෙලාවේදී. බිලීට සිහිය එද්දි කවුරුත් එයා ළඟ නැහැ. ඒ නිසා බිලී ආයේ එනවා චාලට්ට හොයාගෙන. චාලට් මේ වෙලාවේදී අර සංවේදන උපකරණයෙන් කොහොම හරි කාව හරි සම්බන්ධ කරගෙන උදව්වක් ගන්න තමයි try කර ඉන්නේ. ඉතින් චාලට් මේ වෙලාවේදී උපරිම try කරනවා කාව හරි සම්බන්ධ කරගන්න. හැබැයි ඒ වැඩේ සාර්ථක වෙන පාටක් නම් පේන්නේ නැහැ. ඉතින් අර බිලීගේ අතට ඩැමේජ් කරලා තියෙන්නේ අර සතා තමයි. ඉතින් කොහොම හරි ඒකෙන් පස්සේ මෙයාට ආසාදනය වෙලා තියෙනවා. බිලී ගොඩක් දුර්වල වෙලා ඉන්නේ. බලමු අපි මොකද වෙන්නේ කියලා කතාවේ ඉස්සරහට. බිලී මේ වෙලාවේදී ගොඩක් දුර්වල වෙලා ඉන්නේ. එයාට කතා කරගන්නවත් බෑ. ඒ වගේම එයාගේ කොණ්ඩේ පවා ගැලවිලා එයාගේ අතට එනවා. චාලට් මේ වෙලාවේදී කියනවා අපි වාව කොහොම හරි හොඳ කරමු. ඒ වගේම චාලට් සහ දුව ඒ දෙන්නට එයාව ඕනේ යාලා ගොඩක් ආදරේ කියලා තමයි කියන්නේ මේ වෙලාවේදී. ඉතින් බිලීට පේන විදිහත් වෙනස් වෙලා තියෙනවා. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි බිලීට පේන්නේ දැන් හැමදේම. බිලීගේ ආසාදනය එන්නම් වැඩි වෙනවා. බිලී කියනවා චාලට් කියන දෙයක්වත් එයාට තේරුම් ගන්න අමාරුයි කියලා. ජින්ජ මෙතෙන් ඇවිල්ලා අහනවා චාලට්ගෙන් තාත්තට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් කොහොම හරි චාලට් මේ වෙලාවේදී කියනවා අපිට යාව හෙට උදේ හොස්පිටල් එකට ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ හොඳ කරගන්න පුළුවන් මේ තාත්තට ටිකක් අසාධ්‍යයි කියලා තමයි කියන්නේ. බිලි එන්නෙම අවුල් යනවා. එයාගේ තුවාලයක් කසනවා. ඒ වගේම මේ තුවාලය හපනවා. තුවාලේ තිබ්බටත් වඩා වැඩි වෙලා තියෙන්නේ. ඉතින් හිතා ගන්න බෑ චාලට්ට මෙයාට මොකද මේ වෙලා තියෙන්නේ කියලා. චාලට්ට තේරෙනවා මේ විදිහට ගියොත් වැඩේ හොඳටම අවුල් වෙනවා කියලා. ඉතින් දැන් කොහොම හරි මෙයාලා try කරන්නේ මෙතනින් බේරිලා යන්න. ඉතින් පරණ වාහනයක් තියෙනවා. කොහොම හරි මේක ස්ටාර්ට් කරගෙන මෙයාලා පැන ගන්න තමයි දැන් try කරන්නේ. අර සතා නැති වෙලාවේ චාලට් උපරිම try කරනවා කොහොම හරි මේ වාහනේ ස්ටාර්ට් කරගන්න. අන්තිමේදී මෙයාට පුළුවන් වෙනවා වාහනේ ස්ටාර්ට් කරගන්න. ඉතින් කොහොම හරි මෙයාලා යන්න කියලා හදද්දිම අර සතා ආයෙත් එනවා මෙයාලට ඇටැක් කරන්න. ඉතින් මුගෙන් බේරුමක් නැති නිසා කොහොම හරි ආයෙත් මෙයාලා දුවනවා. ඉක්මනට මෙයාලා ගිහින් මෙතන හරිතාගාරයක් වගේ තැනක් තියෙනවා. එතෙන් ඉනිමකක් තියලා කොහොම හරි තුන්දෙනාම මේක උඩට ඉක්මනට නැග ගන්නවා. මෙයාලට තේරෙනවා මේක උඩත් මෙයාලට වැඩි වෙලාවක් ඉන්න නම් හම්බෙන්නේ නැහැ කියලා. අර වෘක මිනිහා මෙයාලට ඇටැක් කරන්න ආයෙ පටන් ගන්නවා. අර සතා මේ ටෙන්ට් එක ඉරනවා දිගටම. ඉතින් අන්න ඒ නිසා එක තැනකදී මෙයාලගේ දුව ජින්ජ මේකෙන් පල්ලෙහාට වැටෙන්න යනවා. කොහොම හරි මෙයාලා යාව අල්ල ගන්නවා. එන්නෙන්නම් වැඩේ දරුණු වෙන නිසා බිලි අත දික් කරලා පෙන්නනවා ගෙදර පැත්ත අර එලාට. ඊට පස්සේ ඒ දෙන්නට ඒ පැත්තට යන්න කියලා තමයි බිලි මේ වෙලාවේදී කියන්නේ. ඊට පස්සේ බිලි අර සතාගේ අවධානය ගන්න මෙතනින් බිමට පයින්නවා. බිලි සතාගේ අවධානය ගත්ත වෙලාවෙන් අර දෙන්න කොහොම හරි ගෙදර පැත්තට දුවගෙන යනවා. බිලි කොහොම හරි අර සතාගෙන් බේරිලා ගෙදර පැත්තට ඇවිල්ලා තිනවා. ඉතින් මෙයාලා දොර ඇරලා බිලිව ගේ ඇතුළට ගන්නවා. බිලි සෑහෙන්න අමාරුවෙන් ඉන්නේ. බිලිත් අර වෘග මිනිස්සයා විදිහට වෙනස් වෙමින් තමයි ඉන්නේ මේ වෙද්දි. මොකද එයාගේ අත තුවාල කරාට පස්සේ ඉඳන් මෙයාට මේක ආසාදනය වෙන්න පටන්ගෙන තිබ්බේ. ජින්ජ එයාගේ තාත්තා බිලි ගාවට ඇවිල්ලා කියනවා මං ඔයාලට ගොඩක් ආදරෙයි කියලා. ඉතින් මේ කිසිම දෙයක් හරියට තේරුම් ගන්නවත්
බැහැ දැන් බිලීට. එයාගේ නියපොතුත් මේ වෙලාවේදී එක එක හැලෙනවා. ඉතින් මෙයා දැන් සම්පූර්ණයෙන්ම වෘග මිනිස්සෙක් වෙන්නයි යන්නේ. බිලී ගෙදරින් එළියට යන්න කියලා යද්දිම අර වෘග මිනිස්සයා ඇවිල්ලා බිලීට ඇටැක් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙන්න අතර ලොකු ෆයිට් එකක් මේ වෙලාවේදී යනවා. චාලට්ට මේක බලන් ඉන්න බැරිම තැන එයා ඇවිල්ලා පිහියකින් අනිනවා අර වෘග මිනිස්සයාට. ඊට පස්සේ අර වෘග මිනිහා චාලට් සහ එයාගේ දුව පස්සෙන් පන්නගෙන එනවා. ඉතින් කොහොම හරි මෙතෙන්ද ආයෙත් එනවා බිලී කොහොම හරි try කරනවා බේර ගන්න අර දෙන්නව. ඊට පස්සේ ආයෙත් මේ දෙන්න අතර ලොකු ෆයිට් එකක් මෙතන යනවා. ඒ වගේම චාලට් එයාට පුළුවන් විදිහට අර වෘග මිනිස්සයාට ඇටැක් කරනවා මේ වෙලාවේදී. කොහොම හරි බිලී මේ වෙලාවේදී අර වෘග මිනිහාගේ බෙල්ල හපනවා. එකකින් එයාට ගොඩක් ඩැමේජ් වෙනවා. ඉතින් බිලිත් මේ වෙලාවේදී සම්පූර්ණයෙන්ම වෘග මිනිහෙක් වෙලා ඉවරයි. බිලිට මේ වෙලාවේදී පුළුවන් වෙනවා අර සතාගේ කරදරේ ඉවරයක් කරලා දාන්න. මැරුණු වෘග මිනිහාගේ අත දැක්කට පස්සේ තමයි තේරුම් යන්නේ ඒකේ තියෙන ටැටූ එකකින් මේ වෙන කවුරුත් නෙමේ බිලීගේම තාත්තා ග්‍රේඩි තමයි මේ විදිහට වෘග මිනිහෙක් වෙලා තින්නේ කියලා. බිලී මෙතනින් එළියට යනවා. ඉතින් එළියට ගියාට පස්සේ බිලී දැන් සම්පූර්ණයෙන්ම වෘග මිනිහෙක්ම වෙනවා. එතනින් පස්සේ අපිට පෙන්වනවා චාලට් එයාගේ දුව ජින්ජර්ට කියනවා වෙලා තියෙන දේ. ඉතින් චාලට් දන්නවා මේ වෘග මිනිස්සයා කවුරුත් නෙමේ බිලීගේම තාත්තා කියලා. ඉතින් එයාගෙන් එයාර කරපු තුවාලේ නිසා ඒක තාත්තටත් බෝ වුණා. ඉතින් මේ හැම දෙයක්ම කියනවා මේ වෙලාවේදී චාලට් එයාගේ දුවට. ඒ වගේම මෙයාලට තේරුම් යනවා කලින් හිටිය බිලී ආයෙත් කවදාවත් එන්නේ නැහැ කියන එක. ඒත් එක්කම ගෙදරට විදුලිය එන එක නවතිනවා. බිලී තමයි මේ දේ එළියට වෙලා කරන්නේ. ඉතින් ඊට පස්සේ ජනේලේ ගාවට ගියාට පස්සේ මෙයා දකිනවා බිලී ඉන්නවා එළියේ. මෙයාලට තේරෙනවා බිලී දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඉන්නේ. ඒ නිසා චාලට් මේ වෙලාවේදී පිහියක් එයාගේ අතේ තියාගෙන ඉන්නවා කොකටත්. එයාට දැන් තේරෙනවා බිලී කොයි වෙලාවෙ හරි එයාලටත් ඇටැක් කරන්න එනවා කියලා. ඉතින් ඔන්න බිලී මෙයාලා දෙන්න ගාවට එනවා. බිලී ඇටැක් කරන්න කලින් චාලට් එයාගේ ගාව තිබ්බ පිහියෙන් බිලීට අයිනවා. ඉතින් ඒ හම්බෙච්ච chance එකකින් කොහොම හරි මෙයාලා දෙන්න එළියට ගිහින් ආයෙත් පැන ගන්න try කරනවා. මේ දෙන්න ඉක්මනටම ගේ ගාව තිබ්බ ගබඩා කාමරයක් වගේ එකක් තියෙනවා. අන්න ඒක ඇතුළට යනවා. ඒ වගේම මෙතන සත්තු අල්ල ගන්න පුළුවන් උගුලක් වගේ දෙයක්ත් තියෙනවා. දකින්නවා චාලට්. වෘග මිනිහෙක් වෙච්ච බිලී අර දෙන්නව අතාරින්නේ නැහැ කොහොම හරි මේ ගබඩා කාමරයට එනවා. චාලට්ට වගේම ජින්ජර්ට මෙතන හරියට පේන්නේ නැතුණාට බිලීට මෙතන හොඳටම පේනවා. මොකද එයා සම්පූර්ණයෙන්ම දැන් වෘග මිනිහෙක් වෙලා ඉන්නේ. එයාට මෙතන පැහැදිලිවම පේනවා හොඳට. චාලට් අර උගුල මෙයාලා ඉන්න තැනින්ම තියලා තියෙනවා. බිලී එනවා දැන් ඔන්න අර දෙන්න ගාවට ඇටැක් කරන්න. ඉතින් ඔන්න බිලීගේ කකුල මේ වෙලාවේ අර උගුලට අහු වෙනවා. ඉතින් මේ ලැබුණු chance එකකින් ඉක්මනටම චාලට් සහ ජින්ජර් මේ දෙන්න මෙතනින් පැන ගන්න try කරනවා. චාලට් සහ ජින්ජර් කැලේ පැත්තට දුවගෙන යනවා අපිට පෙන්නනවා. ඒත් එක්කම බිලී කොහොම හරි හදන්නේ අර උගුල යාගේ කටින් හපලා හරි ඒ කියන්නේ කකුලෙන් ඒක වෙන් කරගෙන හරි කොහොම හරි එයාට ඕනි අරේලා පස්සෙන් යන්න. බිලී එයාගේ කකුලේ කෑල්ලක් වෙන් කරගෙනත් චාලට් සහ ජින්ජර් පස්සෙන් යන්න ආයේ පටන් ගන්නවා. ඉතින් මෙයාලා දැන් ඇවිල්ලා ඉන්නේ අර අන්නතුර වෙච්ච තැනට. මෙයාලට මතකයි අර මිනිස්සයාගේ වෙපන් එකක් තිබ්බා. ඉතින් දැන් කොහොම හරි චාලට් try කරනවා ඒ වෙපන් එක හොයාගන්න. මොකද එයාලගේ ආරක්ෂාවට ඒක ඕනි වෙන නිසා චාලට්ට පුළුවන් වෙනවා අර වෙපන් එක හොයාගන්න. ඒ වගේම බිලී අර වාහනේ උඩට වෙලා ඉන්නවා අපිට පෙන්නනවා මෙතනදී. චාලට් ජින්ජර්වත් එක් කරගෙන ඉක්මනට මෙතනින් යනවා බිලී එන්න කලින්. ඉතින් මෙහෙම මෙයාලා යන්නේ අර මුර පොලට. මොකද බිලී තාමත් මෙයාලගේ පස්සෙන් එනවා කියලා මෙයාලට තේරෙන නිසා මෙයාලා අර මුර පොලට යනවා. බිලී හැමිට එතෙන්ද ලං වෙනවා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. චාලට්ට තේරෙනවා බිලී උඩට එන්න යන්නේ කියන එක. ඉතින් චාලට් එයාගේ වෙපන් එක රෙඩි කරගන්නවා. බිලී උඩට ඇවිත් එකපාරම මේ දෙන්නට ඇටැක් කරන්නේ නැහැ. මේ දෙන්න දිහා බලාගෙන ඉන්නවා. මෙතනදී අපිට දෙයක් තේරුම් යනවා. බිලීටත් ඕනි මේක ඉවරයක් වෙනවා දකින්න. ඉතින් කොහොම හරි අන්තිම මොහොතේදී බිලීට වෙඩි තියනවා චාලට්. ඉතින් ඔන්න බිලී බිමට වැටෙනවා මෙතනින්. ඉක්මනටම චාලට් සහ එයාගේ දුව යනවා බිලී වැටුණු තැනට. චාලට් බිලීගේ නළලට අත තියන් ඉන්නවත් එක්කම බිලී අවසන් හුස්ම හෙලනවා. ඉතින් බිලීගේ කතාවේ එතනින් ඉවර වෙනවා. ඇත්තටම මෙතන සීන් එක ගොඩක් ඉමෝෂනල්. චාලට්ටත් සෑහෙන්න දුකයි. ඒ වගේම ජින්ජර්ටත් ගොඩක් දුකයි. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහට තමයි මෙතන කතාව ඉවර වෙනවා. අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මේ කතාවේ අපිට ලස්සන තැන් කිහිපයක්ම බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් බිලී තාත්තා කෙනෙක් වශයෙන් උපරිම try කරා එයාගේ පවුල බේරගන්න. ඉතින් එයාට පුළුවන් වුණා එයාගේ පවුල බේරගන්න. හැබැයි අන්තිමේදී එයාගේ ජීවිතේ නැති වෙනවා. කොහොම වුණත් ලස්සන කතාවක්. මං වැඩේ ෆිල්ම් රිවිව් ගේන කෙනෙක් නෙමෙයි. ඉතින් ඔයාලා අදහස අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. මොන වගේද ඔයාලට ෆිල්ම් එක දැනුනේ කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න කියලා කියනවා. ඒ වගේම අඩුපාඩු තියෙනවා නම් ඒ දේවල් කියන්න. Movie Zone Lගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. වීඩියෝ එකට like එකක් දාන්න. අපි මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් සෙට් වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.